ඔයාලගෙත් ඉන්නවද ඊයේ මොන වැඩේ කරත් මොන ෂෝ එකට ගියත් මොන ට්‍රිප් එක ගියත් ඊට පහුවෙන් උදේම වැඩට යන මේ මම වගේ අය? අපිට ඉතින් හොලිඩේ වීකෙන්ඩ් අදාළනේ අපි හැමදාම වැඩ ඔන්නෝමයි සිවිල් ජීවිතේ ගෙවෙන්නේ. කතාවෙන් කතාවේ වුණ සයිට් එක ළඟටත් ආවා. ඉලෙක්ට්‍රික් ගේට් එකක් තමයි තියෙන්නේ. ඉතින් ඔන්න ඒකනොත් ඇතුළට ගිහිල්ලා එන්නකො බලන්න අද මම ඔයාලට මොනවද අරගෙන ආවේ කියලා. බලන්නකො මේ මොකන්ද කියලා. වෝටර් ඉන් තියනවා, වෝටර් අවුට් තියනවා. මේක තමයි ඉලෙක්ට්‍රිකල් වෝටර් හීටර් එක. අපේ ගෙවල් වල තියෙන වෝටර් හීටර්ස් වලට වඩා මේකේ කැපැසිටි එක ගොඩක් වැඩි. මේ තියෙන ඩිස්ක්‍රිප්ෂන් එකෙන් ඔයාලට ගොඩක් ඩීටේල් බලා ගන්න පුළුවන්. දැන් එන්නකෝ බලන්න යන්න මේ කොහොමද සෙට් කරාම තියෙන්නේ කියලා. එන්නකෝ මැජික් එකක් පෙන්නන්න. ටටටාන්. අන්න බෝලේ ඒක සිවිලිමෙන් වැහිලා. ඇයි එහෙම සිවිලිමෙන් උඩ තියෙන්නේ කියලා ඔයාලගේ සජෙෂන්ස් එහෙම කමෙන්ට් එකක් දාගෙන යන්නකෝ. මට නම් හිතෙන්නේ සේෆ්ටි එක නිසා තමයි එහෙම වෙන්නේ. බලන්නකෝ. ඇයි මං එහෙම කියන්නේ කියලා. ඉතින් මේක බලලා ඔයා ෂොක් වෙන්න එපා ළමයෝ. ඉතින් මං හිතනවා මේ වීඩියෝ එකෙන් ඔයාලගේ සේෆ්ටි එකට දෙයක් ගන්න ඇති කියලා. එහෙනම් අදට වීඩියෝ එක ඉවරයි. මං යනවා. මාව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. බයි බයි.